ආයුබෝවන් ඔයාලා හැමෝටම. අද අපි සහනයත් එක්ක යන්න හදන්නේ මහනුවර තියෙන තවත් ලස්සන තැනක් බලන්න. ඒ තමයි හන්තානේ සඳගිරි සෑය. මේ සෑය බලන්න පෞද්ගලික වාහනයක එනවා නම් කොහොමද අයියා අපි යන්න ඕනේ? පෞද්ගලික වාහනයක එනවා නම් අපි මුලින්ම බෝගම්බර වටරවුම ගාවට එන්න ඕන. එතනින් හන්තාන පාරේ යන්න ඕන. සාමාන්‍යයෙන් කිලෝමීටර 5-6ක් වගේ දුර යද්දී සඳගිරි සෑය පාරේ වම් අත පැත්තෙන් වලට දකින්න පුළුවන්. අපි ගම්පල පැත්තෙන් ආවේ හින්දා අපිට ගොඩක් ලේසි වුණා අලුත් පාරෙන් එන එක. අලුත් පාරෙන් ආපහම කෙලින්ම බෝගම්බර වටරවුම ගාවට එන්න ලේසි. එතකොට අයියේ බස් එක යනවා නම් කොහොමද යන්නේ? බස් එක්ක යනවා නම් හන්තාන කියලා බස් නැහැ. එතකොට බස් එක්ක යනවා නම් අපි යන්න ඕන උඩුවෙල බස් එක්ක. නුවර ඔරලෝසු කනුව ගාව තමයි උඩුවෙල බස් නවත්තන්නේ. බර්ඩ්ස් පාක් එක ටී මියුසියම් එක තින්නෙත් මේ පාරෙම තමයි. ඒ දෙකත් බලාගෙනම සඳගිරි සෑය බලන්න යන්න පුළුවන්. සඳගිරි සෑයට අපි කාර් එකක වගේ පොඩි වාහනයක එනවා නම් උඩටම යන්න පුළුවන්. පොඩි පටු පාරක් තියෙන්නේ. උඩින් එන වාහනත් එක්ක මාරුවෙන්ටත් තැන් දෙකක් වගේ තමයි තියෙන්නේ. බස් එක වගේ එහෙම නැත්නම් වෙන ටිකක් ලොකු වාහනයක ආවොත් උඩට යන්න ඕන නම් ට්‍රී වීල් තියෙන පල්ලෙහා ට්‍රී වීල් පාර්ක් එකේ. ඒ වගේම තමයි ගොඩක් අවධානයෙන් යන්න ඕන. මොකද උඩට ගිහපු වාහන පල්ලෙට එනවා වගේම වංගු දෙක තුනක් තියෙනවා අපිට උඩින් එන වාහනේ පේන්නේ නැති. ඒක නිසා ගොඩක් අවධානයෙන් යන්න ඕන. පල්ලෙහා පාක් එකේ දාලා මේ ලස්සන පඩි බෙරක් තියෙනවා. ඒක දිගෙත් උඩට එන්න පුළුවන්.